මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන මාස 3කට ආසන්න කාලයක් වෙනවා. මේකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් අපි ඉන්දියාවේ ගමනක්. ඉතින් අපි කියන්නේ කවුද, අපි ගියේ මොකටද කියන දේවල් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපි යන්නේ චෙන්නයි වලට. මට මතක විදියට නම් ෆ්ලයිට් එක තිබුණේ 10 මාර 11 වගේ කාලෙක. එතකොට උදේ එතකොට අපි ගියා 4 දෙනෙක්. පළවෙනිම හේතුව වෙච්ච දේ තමයි අපි ගියේ කන්ෆරන්ස් එකකට. එතකොට අපි චෙන්නයි වලට ගිහිල්ලා චෙන්නයි වලින් චිදම්බරම් වලට ගියා. දවස් 2ක ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එකකට සහභාගී වෙන්න. ඊට පස්සේ දවස් කිහිපයක් අපි shopping කරලා ඊළඟ දවසේ මම යනවා මයිසූර් වලට. මම මයිසූර් යුනිවර්සිටි එකේ තමයි මගේ post graduate degree එක complete කරේ. ඉතින් ඒකෙදි මට මගේ degree certificate එක අරගෙන time එකක් තිබ්බේ නැහැ. මම යන්නේ මගේ degree certificate එකයි transcript එකයි collect කරගන්නයි මයිසූර් වලට. දැන් අපි ඉන්නේ එයාපෝට් එක ඇතුලේ. මේ ඉන්නේ අපේ යාළුවෝ තුන්දෙනා. අපි එයාපෝට් එකේ දිග පෝලිමක ඉඳලා, මොකද සාමාන්‍යයෙන් චෙන්නයි යනකොට දඹදිව යන අය ඉන්නවා. ඒ වගේ ලොකු පිරිසක් එකතු වෙන නිසා අපි ලොකු වෙලාවක් එයාපෝට් එකේ ඉඳලා යනවා අපේ ෆ්ලයිට් එක තියෙන තැනට. ඉමිග්‍රේෂන් කටයුතු වලට, ඊට පස්සේ බෝඩින් වෙන වගේ දේවල් වලට අපි මේ යන ගමන්. මෙතන තමයි ඉමිග්‍රේෂන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඩියුටි ෆ්‍රී එක හරහා බෝඩ් වෙන තැනට. දැන් අපි යන්නේ ෆ්ලයිට් එකට නගින්න. ඊට කලින් අපිට එයාබස් එකකින් යන්න සිද්ධ වුණා ෆ්ලයිට් එක තියෙන තැනට. මේ තියෙන්නේ අපි ඒ යන ගමන. අපි යන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකක. දැන් යන්නේ අපේ සීට්ස් තියෙන තැන හොයාගෙන. සාමාන්‍යයෙන් අපි රටෙන් එළියට යනකොට ඒ අදාළ රටවල මිනිස්සු අපේ හැසිරීම, එහෙම නැත්නම් අපි කතා බහ කරන විදිහ, අපේ ඇටිටියුඩ්ස් බලලා හරි ශ්‍රී ලංකාවේ මිනිස්සු මේ වගේ, එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු මේ වගේ කියන අයිඩියා එකක් ඔළුවට දාගන්නවා. ඒ කියන්නේ අපි රටින් එළියට යනකොට අපි නිරායාසයෙන්ම ඒ අදාළ රටේ ඇම්බැසිඩර්ස්ලා වෙනවා. ඒ නිසා පෞද්ගලිකව මම කැමති ඒ ගැන චුට්ටක් අවධානය යොමු කරලා මම යන දේවල් වල ලියලෙන්න, එතකොට මාව ප්‍රසන්ට් කරන්න, ඒ හරහා අපේ රට ප්‍රසන්ට් කරන්න වගේ දේවල් කරන්න. දැන් අපි චෙන්නයි වලට ළඟයි. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ අතරතුර මම කියන්නම් අපි සහභාගී වෙච්ච ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එක ගැන විස්තර ටිකක්. මම කිව්වා වගේම අපි ගියේ ඉන්දියාවේ චෙන්නයි වලට, තමිල්නාඩු වල. එතකොට අපි ගියේ අන්නමලේ කියන යුනිවර්සිටි එකේ තමයි මේ කන්ෆරන්ස් එක තිබ්බේ. ඒ කන්ෆරන්ස් එක ලින්ග්විස්ටික්ස් කියන සබ්ජෙක්ට් එකට අදාළ, ෆීල්ඩ් එකට අදාළ කන්ෆරන්ස් එකක්. ඒකේ ටයිටල් එක, එහෙම නැත්නම් ඒ කන්ෆරන්ස් එකේ තීම් එක උනේ ඩිජිටල් ලින්ග්විස්ටික්ස් බ්‍රිජින් ට්‍රැඩිෂන් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක. මම කෝත කෙනෙක් එක්ක, එහෙම නැත්නම් මගේ යාළුවත් එක්ක තමයි පේපර් එකට ඉදිරිපත් කරේ. ඒකදී අපි කතා කරේ ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාවට මැෂින් ට්‍රාන්ස්ලේෂන්. ඒකදී අපි ස්පෙෂලි ගත්තේ Google Translate කියන මෙවලම ටූල් එක. එතකොට Google Translation හරහා, එහෙම නැත්නම් මැෂින් ට්‍රාන්ස්ලේෂන් හරහා ශ්‍රී ලංකාවේ තියෙන ටැමිල් වේරියේෂන්ස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු. මේ වෙනකොට අපි ඉන්නේ චෙන්නයි එයාපෝට් එකේ. අපි එයාපෝට් එකේ වටේම බල ඒකේ තියෙන ට්‍රැඩිෂනල් දේවල්, එහෙම නැත්නම් අපිට දකින්න පුළුවන් මේ වගේ හැම එයාපෝට් එකකම ඕනම රටක ඒ රටේ අනන්‍යතාවය එලි දක්වන්න, ඒ අනන්‍යතාවය පෙන්වන්න පාවිච්චි කරලා තියෙන එක ජාතිය දේවල්. එතකොට චෙන්නයි එයාපෝට් එකෙත් මේ වගේ ඒගොල්ලන්ගේ දෙමළ කල්චර් එක පෙන්වන්න අදාළ ස්ටැචුස්, ඒ වගේම අදාළ රූප ගොඩාරියක් තියෙනවා. අපි හැමදේම බල අපේ ලගේජස් කලෙක්ට් කරගන්න තමයි දැන් යන්නේ.
අපි ලංකාවෙන් එනකොටම සල්ලි මාරු කරගෙන ආවා. ශ්‍රී ලංකන් රුපියල් ටු ඉන්දියන් රුපියල් මාරු කරගෙන ආවා. නමුත් අපිට තවත් සල්ලි වගේ මාරු කරන්න ඕනලා අපි එයාපෝට් එක ඇතුළෙන්ම ඒ ටිකත් මාරු කරගෙන ආවා. දැන් අපි ඉන්නේ අන්නා එයාපෝට් එකේ. එහෙමත් නැත්නම් අපි මේ ගොඩ බහපු එයාපෝට් එකෙන්ම නඩත්තු වෙන Hero Hub කියන ලොකු මෝල් එකක් ඇතුළේ. අපි ඒකට ගිහිල්ලා අපිට අවශ්‍ය SIM අරගත්තා. ඊට පස්සේ අපි එනකොට රැ වෙලා තිබ්බ නිසා අපේ ආහාර දේවල් අරගත්තා. අපිට අවශ්‍ය දේවල් අරගෙන අපි දැන් යනවා චෙන්නයි එයාපෝට් එකේ ඉඳන් චිදම්බරම් වලට යන්න අපි බුක් කරපු බස් එක ගන්න. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේකේ ඒගොල්ලන්ගේ මෙට්‍රෝ සර්විස් තියෙනවා. නමුත් අපි ඒ වෙනකොටත් බස් එකක් කලින්ම බුක් කරලා තිබ්බ නිසා අපි යනවා මෙතන ඉඳනුත් ඉන්දියන් රුපියල් 700 ගාණක් වගේ දුරක තමයි බස් එක නවත්තන තැන තියෙන්නේ. අපි ඉතින් යනවා මොකක් හරි ටැක්සි එකක් අරගෙන අපේ බස් එක නවත්තන තැනට යන්න. ඉන්දියාවේ දකින්න පුළුවන් තව විශේෂ දෙයක් තමයි මේගොල්ලන්ගේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වාහනවල පාට වෙනස් වෙනවා. විශේෂයෙන්ම බස්. එතකොට දැන් අපි ඉන්න තමිල්නාඩු වල එහෙ ගොඩක් විතර බස් තිබ්බේ කහ පාටට. එතකොට මම මගේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එක කරනකොට මම හිටියේ කර්ණාටක ප්‍රාන්තේ. එහෙදි ගොඩක් බස් දකින්න පුළුවන් රතු පාටට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ බස් එක ගන්න තැනට. අපි බුක් කරේ ස්ලීපර් AC බස් එකක්. ඒ කියන්නේ ඒක නිදාන් යන්න පුළුවන් AC තියෙන බස් එකක. අපි බස් එකේ එන තැන කියලා කිව්වේ මෙන්න මේ තිබ්බ උගුල් කලින් දැක්ක අර අම්බෙඩ්කර් ස්ටැචු එක. අපි බුක් කරේ දිව්‍යා කියන ට්‍රාන්ස්පෝර්ට් එකෙන්. එතකොට මේ තියෙන්නේ අපි බුක් කරපු බස් එක. මට මතක විදිහට අපිට බස් එක තිබ්බේ 7යි ගානකට, රෑ 7යි ගානකට සහ අපිට චිදම්බරම් වලින් බහින තිබ්බේ පාන්දර 2යි ගානකට. ඉතින් 6-7ක ගමනක නිදාගත්තා අපි. ඒකලා වුණ අපි බහිනවා චිදම්බරම් වලින්. දිව්‍යා යනවා. උදේම චිදම්බරම් වලින් බහලා ඉන්නේ. අපි දැන් ඉන්නේ මේ බස් එකක් නැතුව. මම රෙකෝඩින් එකේ කියනවා වගේම අපි වෙලා හිටියේ බස් එකක් නැතුව. ඒ කියන්නේ අපි පාන්දර 2යි ගානකට චිදම්බරම් වලට ඇවිල්ලා අපිට වාහනයක් හොයාගන්න බැරි වුණා. ඒ වෙලාවේ කිසිම ඇප් එකක කියන්නේ Uber වත් එහෙ තිබ්බ අපි පාවිච්චි කරන කිසිම ඇප් එකකින් අපිට වාහනයක් හොයාගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි කිලෝමීටර් 2-3ක් විතර රෑම පයින් ආවා. එනකොට හම්බ වෙච්ච පුංචි ස්ටෑන්ඩ් එකකින් අපි එතන තිබ්බ ට්‍රැවල් එකක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තිබ්බ ටුක් ටුක් එකක් අපි හයර් එකට ගත්තා. දැන් අපි යන්නේ යුනිවර්සිටි එක ඇතුළට. මේ කන්ෆරන්ස් එකේ හැමෝටම නවාතැන් සහ ආහාර පාන නොමිලේ තමයි හම්බුනේ. අපි යනකොටත් ඒගොල්ලන්ගේ ගෙස්ට් හවුස් එක අපේ වෙනුවෙන් සූදානම් කරලා තිබ්බා. ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි අපිට හම්බ වෙච්ච ඒ ක්‍රූ එක. ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් උදව් කරා අපි වෙනුවෙන්. ගොඩක් මහන්සි අපි වෙනුවෙන්. පාන්දර නැගිටලා අපි මෙතෙන්ට යනකොට පාන්දර 2-3 විතර ඇති. ඒතකොට ඒ වෙලාවටත් අපි කතා කරගමු මම හැරලා අපිට arrange කරලා තිබ්බ හැම දෙයක්ම සූදානම් ආයි ලබා දීලා ඒගොල්ලෝ අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේ කන්ෆරන්ස් එකට 5 දෙනෙක් සහභාගී වුණා. හරියටම කිව්වොත් අපි නියෝජනය කරේ ත්‍රිකුණාමල මණ්ඩපේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපේ. එතකොට මම මගේ යාළුවෝ 3 දෙනෙකුයි අපේ සීනියර් ලෙක්චර් කෙනෙකුයි තමයි මේ කන්ෆරන්ස් එකට ගියේ. ඕතර්ස්ලා සහ කෝතර්ස්ලා විදියට අපේ පේපර්ස් ප්‍රසන්ට් කරන්න. මේ ක්‍රිෂ්ට හම්බෙච්ච රූම් එක අපි ගෑලමයි 3 දෙනාට වෙනම රූම් එකක් හම්බුණා. අපේ මැඩම් වෙන්න දවසක් පරක් වෙච්ච නිසා වැඩම හිටියේ වෙනම රූම් එකක.